නිරෝගීව ජීවත් වෙන තරම් වටිනා දෙයක් කිසිම කෙනෙකුගේ ජීවිතේ වෙන්නේ නැහැ. ඉතින් නිරෝගීව ජීවත් වෙන්න නම් අපිට තියෙන්න ඕනේ මොනවාද? නිවැරදි රටාවක්, නිවැරදි පුරුදු අපේ ජීවිතවල තියෙන්නට. ඒක කල් දාලා හෙට කරන්නම් අනිත් කරන්නම් නෙමෙයි. ඒක මේ මොහොතේ අදම අපි පටන් ගන්නට අවශ්‍ය දෙයක්. මෙවර ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් අප්‍රේල් 7 වෙනිදා තිබෙන තේමාව තමයි සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් බලාපොරොත්තු සහගත අනාගතයක්. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ටම තියෙන බලාපොරොත්තු සහගත අනාගතයක්. අපි මේ තේමාවට අනුව මේ කතාව ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද දවසේදී අපිත් එක්ක ඉන්න එකතු වෙනවා පෝෂණ විශේෂඥ වෛද්‍ය නිලංග වීරසිංහ මහතා. වෛද්‍යතුමනි මම මුලින්ම මෙවර තේමාව එක්කම මේ කතාව ආරම්භ කරන්න සතුටුයි. මම හිතන්නේ අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය දිනය ගැන කිව්වොත් ඕක අපිටත් හරි වැදගත්. මොකද අපේ තියෙන නිදහස් දිනය ආපු ඒ අවුරුදු 1948 දී තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ පිළිගත්ත ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත සෞඛ්‍ය ආයතනයක් බවට පත් වෙන්නේ. ඒ තමයි ඔය අප්‍රේල් 7 වෙනිදා කියන දිනේ. ඒතර මේ දිනේ මූලික කරගෙන මේ ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය තමයි ඒගොල්ලන්ගේ මූලිකම අරමුණ. ඒකෙදි ලෝක සෞඛ්‍ය දිනය ප්‍රකාශයට පත් කරනවා. ඒ පත් කිරීමේදී අවුරුද්දෙන් අවුරුද්ද ඒගොල්ලන් එක එක ටොපික්ස් මාතෘකා යොදා ගන්නවා. ඒ කාලවල වලට කතා බහ වෙන සහ මේ මුළු මහත් ලෝකවාසී සියලු දෙනාටම යහපත් වෙන යම් කිසි දෙයක් ඒගොල්ලන්ට දායාද කරන්න. ඒකෙදි දැන් ඔය ලංකා කිව්වා වගේ මේ අවුරුද්දේදී අපි සෞඛ්‍ය සම්පන්න වශයෙන්ම මේ ආරම්භය ගත යුතුයි කියන කාරණය සහ ඒක තමයි අපි බලාපොරොත්තුව නිර්මාණය කරගත යුත්තේ. මොකද අපි හැම වෙලේම කියනවානේ ඇත්තම කියනවා නම් ලෙඩෙක් නම් රජෙක් වුණත් ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු තියාගන්න නම් අනාගතය තුල අපේ මානසික වශයෙන් වෙන්න පුළුවන්, කායික වශයෙන් වෙන්න පුළුවන් අපි නිරෝගී සෞඛ්‍ය සම්පන්න භාවයට පත්වීම කියන දේ අතිශයින්ම වැදගත්. මම හිතනවා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අවුරුද්දේදී මේ තියෙන යුද සීමාවල් සහිත යුද වකවානු සහිත ආර්ථික අර්බුද සහිත මේ කාල පරාසයේදී තෝරගත්ත මාතෘකාව ඉතාම වැදගත් කියලා මම හිතනවා. අපි මේ මාතෘකාව යටතේ තව ඉදිරියටත් කතා කරගෙන යන්න. දැන් ඔබතුමන් කියන විදිහට හරි අපි ජීවිතේ රජිකුණක් වැඩක් නැහැ තමයි අපි නිරෝගී වෙන්නේ නැතුව. අපිට නිහඬ මාරයෙක් එක්ක සටන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා දියවැඩියාව කියන රෝග තත්ත්වයට තමයි අපි හුඟක් ලෝකෙ මුහුණ දීලා ඉන්නේ. බහුතරය කියන්නේ වයස් වේදකින් තොරව. වෛද්‍යතුමනි අපි කොහොමද මේ අපේ ආහාර රටාව තුලින් කොහොමද ජීවිතේට මේ තත්ත්වෙන් මිදෙන්නට අපි කළ යුතු දේවල් වෙන්නේ? ලංකාව මම හිතන්නේ ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක් ඒක. මොකද මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා බෝවන සහ බෝ නොවන කියන අපි රෝග කොටස් දෙකකට අපි කතා කරනවා. ඒකේ දැන් අපි බෝවන රෝගයට ගත්තම අපි දන්නවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපි ගොඩාක් බැට කෑවා, කොරෝනා වසංගත ඇවිල්ලා ගොඩක් දේවල්. ඒකටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම දෙනා බරපතල ආකාර ඉතාමත්ම මහඟු සේවයක් සිද්ධ කරා. ඒකේ බෝ නොවන රෝගයට අපි කතා කරද්දී මේ දියවැඩියාව කියන රෝගය අපිට අතිශය වැදගත් කාරණයක් වෙනවා. එතනදී මම හිතනවා ඇත්තට මේ මාතෘකාව අපි දියවැඩියා රෝගය යන කුමක්ද, ඒක මොන වගේද, අපි ඒ වගේ දේවල් වලට යන්නේ නැතුව අපේ ලංකාව ආපු විදියට මේක මේ සාමාන්‍ය ජීවන රටාව වෙනස්කම් ඇති කරගන්නවා කියන එක හරි වැදගත්. ඒ වැදගත්කම යටතේ තියෙන ප්‍රධානතම දෙයක් තමයි ආහාර රටාව. මොකද අපි මේ ජීවන රටාවේ සිදු කරගන්න වෙනස්කම් වලදී අපි ප්‍රධාන වශයෙන් දැන් මගේ පෞද්ගලික අර්ථකථනය යටතේ මම කතා කරනවා කාරණා 4ක්. එකක් තමයි භෞතික ශරීරය. ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේමයි අපේ රසායනික ශරීරය. ඒක තමයි අපි බ්ලඩ් ටෙස්ට් කරලා හරි මොන හරි ස්කෑන් කරලා මොන හරි අපි කරලා දැනගන්නදී. ඒ වගේමයි අපේ තියෙනවා මානසික ශරීරය. ඒකත් හරිම වැදගත්. අනිත් එක තමයි සමාජීය ශරීරය. ඒ කියන්නේ සමාජය කොහොමද අපි දිහා බලන්නේ? සමාජ අනුවර්තනයේදී අපි කොයි වගේ වෙනස්කම් වලටද අපි භාජනය වෙන්නේ? ඔකෙදී අපි මෙතනදී මූලික වශයෙන් කතා කරමු මේ කායික සහ මානසික සෞඛ්‍ය කියන දේ එක්ක අපේ රසායනික ශරීරයේ තියෙන වෙනස්කම් ගැන. එතනදී ආහාර රටාව හරි වැදගත්. මොකද මේ
අපි දියවැඩියාව කියන තැනම අපි දියවැඩියාව කියපු ගාම කට්ටියට මතක් වෙන්නේ කෑම තමයි. එතකොට අපි අහනවා මේ දියවැඩියාව හැදිච්ච සාමාන්‍ය මිනිස්සුන්වත් අහනවා මේ දැන් ඔයා ඇදිලා ගිහිල්ලා කෙට්ටු වෙලා හරි මොනවා හරි රෝග ලක්ෂණෙදී දියවැඩියාව තියෙනකොට ඔයා මේ වැඩිපුර සීනි හිම කෑවද? වැඩිපුර මොනවාද පිටිසහිත දේවල් වැඩිපුර කෑවද? ඔයා කන කෑම උච්චර සාර්ථක නෑ නේද? ඔයා මේ අර පිළිසැකසුම් කරන ලද ආහාර නැත්නම් ප්‍රොසෙස් ෆුඩ් ඔය ගොඩක් වැඩිපුර කනව නේද? ශනික ආහාර කනව නේද? ඔය වගේ ප්‍රශ්න ගණනාවක් අහනවා. කවදාවත් අපි අහලා නෑ දියවැඩියාව හැදිච්ච කෙනෙක්ගෙන් මෙහෙම අහනවා. ඔයා වැඩිපුර එළවලු කෑව නේද? ඔයා නිකන් වැඩිපුර නිකන් අනවශ්‍ය විදිහට පළතුරු කනවා. මේකේ පළතුරු ටිකක් වැඩිපුර කෑවද? ඔයා නිකන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් තියාගෙන ඉඳලා දෝක හැදුනේ. එහෙම අහන්නේ. මොකද මේ දියවැඩියාව කියන කාරකේ බරපතල විදිහට සහ වැඩිමන සම්බන්ධ වෙලා තියෙන ආහාර රටාවත් එක්ක. ඒකේ තවත් කාරණා ගණනාවක් තියෙනවා. ඥානමය වශයෙන් එන දේවල් තියෙනවා, වෙනත් මානසික කාරණා තියෙනවා. තව අපි කතා කරන්න තියෙන ගොඩක් තමත් බෙහෙත් වලින් එන්න පුළුවන්. ස්ට්‍රෙස් එක මානසික ආතතිය හින්දා වෙන්න පුළුවන්. විවිධාකාර දේවල් තියෙනවා. ඒ කියන්නේ ස්ථූලභාවය නිසා එන දේවල් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම මැද්දේ මේ ආහාරය කියන දේ හරි වැදගත්. ඒතර එතනදී අපි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ මේ ආහාර රටාව තුල අපි ගන්න ආහාරේ ක්‍රමවත් භාවය. ඒ කියන්නේ අපි කොච්චර වුණත් දැනන්නේ සමහර විට හොඳ සමබල ආහාර වේලක් ගන්නව වෙන්න පුළුවන්. හැබැයි ක්‍රමවත් නෑ. ඒ කියන්නේ උදේ ආහාර වේල ගන්න ක්‍රමවේදයක් නෑ, වෙලාවක් නෑ, කලාවක් නෑ, දවල්ට කනවද නැද්ද, ඊට පස්සේ රැයට කන වෙලාවක් නෑ, කලාවක් නෑ. හැම දෙයකටම තියෙන ඕනේ සිස්ටම් එකක්. ක්‍රමවේදයක්. එහෙනම් පළවෙනිම කාරණේ තමයි සමබල හොඳ ආහාර වේලක්, පෝෂදායී ආහාර වේලක් විය යුතුයි. ඒ ප්‍රදේශයට ගැළපෙන ආහාර වේලක් විය යුතුයි සහ තමන්ගේ ක්‍රියාකාරකම් වලට ගැළපෙන ආහාර විය යුතුයි. ඒ කියන්නේ තමන් අධික ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් අන්න ඒ වගේ කෙනෙක්ට ශක්තිජනක ආහාර, කාබෝහයිඩ්‍රේට් වෙන්න පුළුවන්, සමහරට මේද අඩංගු ආහාර වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් වැඩිපුර ගත්තට කමක් නැහැ. හැබැයි අපි සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් නිකන් අපි කම්මැලි ජීවිතයක් නැත්නම් අර අපි උදාසීන ජීවිතයක් ගත කරන කෙනෙක්ට අරයාගේ ආහාර රටාව ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ආහාර රටාව කියන දේ පෞද්ගලිකයි. ඒ කියන්නේ එක් පුද්ගලයාට අනන්‍ය වූ ආහාර රටාවක් තියෙන්නේ. අන්න ඒ කියන කාරණෙත් මූලික කරගෙන අපි පොදුවේ කතා බහ කරොත් එකක් තමයි ක්‍රමවත් භාවය හදාගන්න සමබල ආහාර වේල. ඒ කියන්නේ මේක අපිට අවශ්‍ය කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තියෙන්න ඕනේ. නිකන් බත් කොත වගේ ගහලා එළවලු චුට්ටක් දාගෙන ඒ විදිහට කන එක එච්චර ගැලපෙන්නේ නැහැ. මොකද අපේ ප්‍රධාන ආහාර වේලේ හැටියට ගන්න බත් ස්ටේපල් ෆුඩ් එක. එතකොට මේ බත් කියන දේ කාබෝහයිඩ්‍රේට් අධිකයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපි පාන් පිටි අධික ආහාර ගොඩක් ගන්නවා. අනිත් එක ඔය අපි බේකරි වලින් ගන්න කෑම වෙන්න පුළුවන්, පිරිසක්සුම් කරන ශනික ආහාර වෙන්න පුළුවන්. අපේ ආහාර රටාව මේ ළඟකදී ඉඳලා දැන් මම හිතනවා දශක 2-3ක වෙලේ ඉඳලා විශේෂයෙන් දශක 2ක වෙලේ ඉඳන් විතර හරිම වෙනස්. එහෙනම් අපි ඒ කාලේ තිබ්බ අර සුන්දර ආහාර රටාව, අර ගමේ ගෙදරින් අපි කඩලා ගන්න දේ, ඊට පස්සේ ගමේ හදන එළවලුව, අර ඒ වගේ අර රසායනික ද්‍රව්‍ය අඩුවෙන් අපි යොදාගෙන පාවිච්චි කරන ඒ අපි කන එළවලුව, ඒ පළතුරු ಜಾති ටික, ඒ අපි කන අලබතලේ කොස්දෙල් ඒවා ටික ඒවා ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි ගන්න සමහර කාබෝහයිඩ්‍රේට් පිටි සහිත ආහාර එච්චරම සාර්ථක නැහැ. මොකද අපි ගොඩක් වෙලාවට පාන් පිටි උනත් ගන්නේ රිෆයින්, එනේ සුදු පාට. ඒ වගේම පාන් පිටි එක. මොකද ආටා පිටි වගේ අපි ගන්නවා අඩුයි. දැන් බත් ගත්තත් අපි ගොඩාක් වෙලාවට බත් වල අපිට විශේෂයෙන් කියන්න බෑ සුදු ආල හොඳ නැහැ, රතු ආල හොඳයි කියන කාරණේට වඩා අපි ගොඩක් වෙලාවට අර නිවුඩ් අයින් කරලා පොලිෂ් කරලා ඒ ගොඩාක් ඒවා කරා මේකේ තියෙන පෝෂණ ද්‍රව්‍ය සංඝටක ගොඩක් අයින් වෙනවා. එහෙනම් අපි මේ ආහාර සකසන ක්‍රමෙත් හරි වැදගත්. ගොඩාක් වෙලාවට අපි වෙලා තියෙන මේ සකසන ක්‍රමය ගැන අපි හිතන්නෙත් නැහැ. එහෙනම් අපි හිතන්න ඕනේ ආහාර රටාව සමබල ආහාර, කාබෝහයිඩ්‍රේට් අන්තර්ගත විය යුතුයි. ඒ වගේම ප්‍රෝටීන් අන්තර්ගත විය යුතුයි. ප්‍රෝටීන් අපි තියෙනවා ශාකමය, සප්තමය ප්‍රෝටීන කියලා තියෙනවා. ඒ ඔක්කොම අපි එකින් එක අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුයි. ඒ අන්තර්ගත වෙන අතරතුර අපි කියන ෆන්ක්ෂනල් ෆුඩ් කැටගරි එක. දැන් ඔය ශුද්ධ පෝෂක එහෙම වැඩිපුර තියෙන සංඝටක තියෙන එළවලු, පළතුරු ඒ වගේ දේවලුත් මේ ආහාරයට අන්තර්ගත යුතුයි. ඒ වගේම නට්ස් කියලා කියනවා. ඒ නට්ස් කියලා කියන අපි කජු වර්ග වෙන්න පුළුවන් වෙනත් දේවල් ඒ වගේ. සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනය. ඔන්න ඔය වගේ අපි තියෙන දේවල් ගත්තොත් ඔය ඔක්කොගෙම සමබල ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. කියන ප්‍රධාන ආහාර වලට අපි ගන්න ඕනේ කොහොමද ශක්තිය යම් අධික භාවයක් තිබ්බට කමක් නැහැ. දැන් අපි කතා කරනවා ප්ලේට් මොඩල් කියලා. කියන්නේ දියවැඩියා කට්ටියට අපි කියනවා ප්ලේට් මොඩල් එක කියලා. ඒකෙන් අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්න කියන්නේ 150ක් ඒ ප්ලේට් එක කොටස් 4කට බෙදුවොත් එළවලු.
ඒ වගේ හතරෙන් එකක් කාබෝහයිඩ්‍රේට්. ඒ බත් වෙන්න පුළුවන්, පිටි සහිත මොන හරි කෑමක් වෙන්න පුළුවන්, අලබතල ගොස්දෙල් වෙන්න පුළුවන්. ඊතුරු කාලා අපි කියන ප්‍රෝටීන් වලට අදාළ දේවල්. ඒ කියන්නේ අපි බොන්චි මෑදඹලවර ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මස් මාළු බිත්තර ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ ඊතුරු කොටස. ඔන්න ඔය වගේ අපි දල අදහසක් දෙන්න පුළුවන් මේ කියන ආහාර රටාව සකස ගන්න. ඒතකොට මේ ගෙදරදී පුළුවන් තරම් සකසගෙන අර රසායනික ද්‍රව්‍ය අඩුවෙන් තියෙන අර අනවශ්‍ය විදිහට අපි කන්නේ නැතුව රාත්‍රී ආහාරය පොඩ්ඩක් පිටිසහිත ස්වභාවය අඩු කරලා අන්න ඒ විදිහට අපිට ආහාරය ගන්න පුළුවන් නම් ඒ වගේම සීනි අධික ඔය පැණි බීම ಜಾති ඒ වගේ දේවල් අඩු කරලා අපේ මේ එදිනෙදා අපි කන එළවලු පළතුරු ටිකක් වැඩිපුර කන්න පුළුවන් නම් ඒක හරි වැදගත්. ඒක මම කියන්න කැමති ලංකා මේ අපි ශුද්ධ පෝෂක ගැන. ඒ කියන්නේ මේ මහා පෝෂක වගේම ශුද්ධ පෝෂක වල ගොඩක් වැදගත්කම් තියෙනවා. මේ අපේ දියවැඩියට මං හිතනවා ලංකා අපි ඒව ගැනත් ඇත්තටම කතා කරනවා අඩුයි. එහෙම දෙයක්ත් තියෙනවා. ඔව් ඇත්තටම මට හිතෙනවා දැන් මහා පෝෂක ශුද්ධ පෝෂක කියලා ඔබතුමා සඳහන් කරා. අපි ওই ශුද්ධ පෝෂක ගැන කතා කරන්නේම නැති තරම් කියන්නේ අවධානයක් දෙන්නෙම නැති තරම්. කරුණාකරලා ඔබතුමාට පුළුවන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්න. ඒ වගේම මේක මේ මාතෘකාවෙන් බැහැරව යනවද මන්ද නමුත් ඔබතුමාගේ කතාවට යාම මට මේ අහකට ඉන්නකොට තමයි මේ ප්‍රශ්නාව කියන්නේ දියවැඩියා රෝගීන් වෙලාවට ආහාර ගැනීම අනිවාර්යද? මේ ප්‍රශ්න දෙකට මට උත්තර දෙන්නකෝ. ඒක හොඳ ප්‍රශ්න දෙකක්. හරි. අපි දෙවෙනි ප්‍රශ්නට මම ඉස්සෙල්ලා උත්තර දෙන්නම්. දියවැඩියා රෝගීන් වෙලාවට ආහාර ගැනීම අනිවාර්යද? ඔන්න හොඳ ප්‍රශ්නයක්. එතන දියවැඩියා රෝගීන් නම් ඒගොල්ලන්ට තියෙන අපි ප්‍රතිකර්ම ප්‍රධාන වශයෙන් දෙකක් වෙනවා. ඒ කියන්නේ දියවැඩියා රෝගයේ එකක් තමයි ආහාර රටාවෙන් අපි සකසන එක ඒකත් අපි කරනවා අනිවාර්යයෙන්ම කරනවා. බෙහෙත් වර්ග දෙනවා නම් අපි බොන පෙති වර්ග දෙනවා. ගොඩක් දෙනා බොන දේවල් තියෙනවා. ඒ පෙති වර්ග වලත් වර්ග දෙකක් තියෙනවා. ඉන්සුලින් මට්ටම වැඩි කළ සීනි මට්ටම අඩු කරන පෙති වර්ගයක් තියෙනවා. සමහර ඒවා තියෙන සීනි මට්ටමේ ලොකුවට අඩුවීමක් වෙන්නේ නැහැ. අනිත් ප්‍රතිකාර ක්‍රමය තමයි ඉන්සුලින්. ඒවා විදිනවා. අන්න ඔය වගේ තැන්වලදී අපි තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. සමහර වෙලාවට අපි හිතමුකෝ ඉන්සුලින් එක විදිනවා කෙනෙක්. නැත්තම් සීනි මට්ටම අඩු වෙන අපි හිතමු ග්ලිකසයිඩ් වගේ හරි මොන හරි සල්ෆනයිල් යූරියස් කියලා කාණ්ඩයක් තියෙනවා. ඒවට අදාළව අපි බෙහෙතක් බොනවා. බීලා අපි කෑම නොගෙන ඉන්නවා. අන්න ඒක හොඳ වැඩක් නෙමෙයි. මොකද අර බොන පෙත්ත හරි ගහන ඉන්සුලින් එකකින් හරි විදින ඉන්සුලින් එකකින් හරි සීනි මට්ටම අඩු වෙනකොට දියවැඩියා රෝගීන්ට සීනි මට්ටම වැඩිවීම තමයි අපි දියවැඩියා රෝගිය හැටියට අර්ථකථනය කරන්නේ. හැබැයි සීනි මට්ටම අඩුවීම කියන එකත් අතිශය භයානකයි. මොකද ඒකත් ස්නායු දුර්වල වෙන්න පුළුවන්, ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්. ඒක භයානකයි. ඒකින්ද මම සමහර වෙලාවට කියන්න කැමතියි. දැන් අපි ওই රෝහල් වල උනත් ඒ දේ කරනවා. අපි හිතමු ෆාස්ටින් තියනවා කියලා හෙට තියෙන මොකක් හරි ඔපරේෂන් එකකට හරි මොකකට හරි එහෙම තියෙනවා නම් ෆාස්ටින් තියෙන වෙලාවෙත් අර ඉන්ජෙක්ෂන් එක ගහනවා. අපි එහෙම කරන්න හොඳ නැහැ. මොකද ආහාර අපි ගන්නෙ නැත්නම් සීනි මට්ටම වැඩි වෙන්න හේතුවක් නැහැ. එහෙනම් ඒ වෙලාවට අදාළ අර දිගු කාලීනව ක්‍රියාත්මක වෙන බෙහෙත් ගැන නෙමෙයි මම කියන්නේ. ඒ වෙලාවට අදාළ ක්‍රියාත්මක වෙන බෙහෙතක් නම් ඒක නොදී ඉන්න තරමට තමයි හොඳ. මං හිතනවා හරි ක්‍රමවත් වැඩපිළිවෙලක් අනිවාර්යෙන් දියවැඩියා රෝගියෙක්ට තියෙන්න ඕනේ. මොකද එකපාර අධික ආහාර ප්‍රමාණයක් කරගෙන සීනි මට්ටම් ගොඩක් වැඩි කරගන්නවට වැඩිය හොඳයි. යම් ප්‍රමාණවාචීව ආහාර රටාව දවසකට වේල් 6කට ප්‍රධාන වේල් 3යි අමතර වේල් 3කට වගේ කඩලා ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරෙත් අපි කතා කරමු. ඒතර අපි ශුද්ධ පෝෂක ගැන අපි කතා කරන එක හරි වැදගත්. දැන් ශුද්ධ පෝෂක ගත්තොත් දැන් අපි මහා පෝෂක දන්නවා. පිටි කන්න එපා, සීනි කන්න එපා. මොනවද මහා පෝෂක කියන්නේ? මහා පෝෂක කියන්නේ කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඊට පස්සේ ප්‍රෝටීන් ಜಾති තියෙනවා. මේදය තියෙනවා මහා පෝෂක. ශුද්ධ පෝෂක කියන්නේ මොකක්ද? විටමින් තියෙනවා, මිනරල් තියෙනවා, ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඇන්ටිඔක්සිඩන්ට් කියලා කියන්නේ ප්‍රතිඔක්සිහාරක. ඒ වගේම විටමින්ස් ಜಾති අපි දන්නවා විටමින් කියන එක, මිනරල් කියන්නේ ඛනිජ අයන. මේ වර්ග ඔක්කොම වැදගත්. මම නිකන් සරල උදාහරණයක් කියන්නේ. දැන් අපි කන ආහාර රටාව ගත්තොත් අපි පිටි අඩුවෙන් කනවා. ඒක හරි කියමුකෝ. හැබැයි මේ දේවල් අරගෙන අපි බලනවා ඒත් නෑ සීනි මට්ටම කන්ට්‍රෝල් වෙන්නේ නැහැ, ප්‍රතිබිව්වත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහරට මෙහෙම වෙන්න පුළුවන්. ඔකට හේතුව මම උදාහරණයක් හැටියට කියන්නේ. මැග්නීසියම් කියලා තියෙන ශුද්ධ ඛනිජ අයනයක්. මේ මැග්නීසියම් කියන මට්ටම අඩු වුණොත් මැග්නීසියම් වලින් කරනවා ඉන්සුලින් වලට තියෙන සංවේදීතාවය වැඩි කරනවා. වැඩි කළ සීනි මට්ටම අඩු කිරීමේ ක්‍රමවේදයක් එකකින් කරනවා. ඒකින්ද මැග්නීසියම් ඕනේ. ඒතකොට ඒ වගේ ඒවා මොනාගෙද තියෙන්නේ? ප්‍රධාන වශයෙන් මැග්නීසියම් ගත්තොත් ඔය අපි කන කොළ එළවලු වල අපි ගත්තොත් ගොඩක් ඒ කියන්නේ අපි ඇට ಜಾති වල සමහර නට්ස් වල හරි ගොඩක් තියෙනවා මැග්නීසියම් තියෙන නිවිති කොළ වල හරි ඒ වගේ ගොඩක් මම හැමදේම කියන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හිතමු තවත් වෙලාවක විටමින් D ප්‍රමාණය අපි අඩුයි.
විටමින් D ප්‍රමාණය අඩු වුණාම ඇඟ ප්‍රදාහික තත්ත්වයකට එනවා. සමහරට ඇඟපත රෙදෙන්න ගන්නවා, හන්දි අමාරු වෙන්න පුළුවන්. හරි නිකන් ඇඟේ අපහසුවක් දැනෙන්න පුළුවන්, පීඩාවක් දැනෙන්න පුළුවන්. ඒකට ප්‍රධානම හේතු මොනවාද? අපි ඉර එළියට නිරාවරණය වෙනවා අඩුයි. සාමාන්‍යයෙන් උදේ 10ත් ඒ කියන්නේ උදේ පෙරවරු 10ත් පස්වරු 3ත් අතර විනාඩි 15ක් 20ක් අපිට පුළුවන් නම් ඉර එළියට නිරාවරණය වෙන්න. හැබැයි මේ අත් දිගට ඇඳලා ෂර්ට් දාගෙන මූණු වහගෙන එහෙම රෙදි වලින් ඇඟ වහගෙන නෙමෙයි. හැබැයි වීදුරුවකින් එහා පැත්තේ ඉඳලත් නෙමෙයි. පොඩ්ඩක් ඇඟ විවෘත වෙන විදිහට අපිට විනාඩි 15ක් 20ක් පුළුවන් නම් විවෘත වෙලා නැහැ. අන්න අපිට අවශ්‍ය කරන දෛනික විටමින් D ප්‍රමාණය ගන්න පුළුවන්. හැබැයි වර්තමානයේ ඒක කරන්න හරි අමාරුයි. හරි? ඒකටත් විසඳුම් තියෙනවා. මම ඒවත් කියන්න. ඒතර විටමින් D ප්‍රමාණය අඩු වීමෙන් සමහරට සීනි මට්ටම් වැඩි වෙන්න පුළුවන්, ඉන්සුලින් ප්‍රතිරෝධිතා එන්න පුළුවන්. ඒ වගේම ක්‍රෝමියම් කියලා සංඝටකයක් තියෙනවා. ඒකත් හරි වැදගත්. මොකටද මේ සංවේදීතාවය වැඩි කරන්න. අනිත් එක මැංගනීස් කියලා තියෙනවා, ශුද්ධ පෝෂක, සෙලිනියම් කියලා තියෙනවා. ඒවා හොඳ ප්‍රතිඔක්සිහාරක. ඒව ඕනේ ශරීරයේ ප්‍රදාහික තත්ත්වය අඩු කරලා ඉන්සුලින් රෙසිස්ටන්ස් එක අඩු කරලා ඉන්සුලින් තියෙන ප්‍රතිරෝධිතාවය අඩු කරලා ඉන්සුලින් ක්‍රියාකාරකම් වැඩි වෙන්නේ. ඒ වගේම සිංක් වගේ සංඝටකයක් ගත්තොත් අපි අග්න්‍යාශයේ තියෙන ඉන්සුලින් ශ්‍රාවයට වැදගත්. අපි හිතුවද ඕවා? නෑ. අපි හිතුවේ නෑ. අපි හිතුව සීනි මට්ටම අඩුවෙන් අර එක්සර්සයිස් ටිකක් කරම ඔක්කොම හරි කියලා නෑ. අපි මේ ශුද්ධ පෝෂකත් ගන්න ඕනේ. අපි හිතමු දැන් ආහාර රටාවෙන් ගත්ති එළවලු. දැන් සිංක් වගේ ඒවා ගත්තොත් අපි සෙල්ෆිෂ් කියන, ඒ කියන්නේ මුහුදු ආශ්‍රිත ඉන්නවා සෙල්ෆිෂ් කියලා. ඔය බෙල්ලෝ වෙන්න පුළුවන්, වෙන මුහුදු කෑම වෙන්න පුළුවන්, ඉස්සෝදැල්. ඒ වගේ සාමාන්‍යයෙන් සිංක් කියන ප්‍රමාණය ටිකක් වැඩි. ඒ වගේම අපි විටමින් D ගත්තොත් අර ඉරු එළියට අමතරව තෙල් සහිත මත්ස්‍යෝ, පොඩි මත්ස්‍යෝ ඉන්නේ, පොඩි මාළු අන්න ඒ වගේ වැඩි වෙන්න පුළුවන්. සමහරට අපි ඒවා ෆෝටිෆයි කරපු. ඒ කියන්නේ විටමින් D ඒ වගේ දාපු මාගරින් ಜಾති තියෙනවා, බටර් ಜಾති තියෙනවා, එහෙම ඒවා තියෙනවා. අපිට ඒ වගේ දේවල් ගන්න පුළුවන්. හැබැයි නිතර ගෑනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලට අපි වෛද්‍යවරු හැටියට අනිවාර්ය, ඒ කියන්නේ සමහර වෙලාවට අනිවාර්ය කොට අපි මේ නිර්දේශ කරනවා ශුද්ධ පෝෂක අඩංගු මයික්‍රෝ විටමින්ස්, මයික්‍රෝ මිනරල්ස් තියෙන සප්ලිමන්ට්ස්. ඒවා අවශ්‍ය වෙනවා. ඒවා නැතුව බෑ. ඊට අමතරව සමහරට අපි ඇන්ටි ඔක්සිඩන්ට්, දැන් අපි ගෙවල් වල ගත්තොත්, ගෙවල් දොරවල් වල ගත්තොත් සමහර පළතුරු තියෙනවා අපි වැඩි කන්නේ බොන්නෙත් නෑ. ඒ කියන්නේ කන්නේ නෑ වැඩි. හැබැයි වගේ අධික විදිහට තියෙන ප්‍රතිඔක්සිහාරක. නිකන් උදාහරණයක් කියනකොට මල්බෙරි කාලා තියෙනවද ඔයගොල්ලෝ? මල්බෙරි වගේ. ඒක හොඳ ප්‍රතිඔක්සිහාරක. ඊළඟ උගුරැස්ස වගේ ඒවා කාලා තියෙනවද? ඒක හොඳ ප්‍රතිඔක්සිහාරක. ඔය ගොඩක් පළතුරු ඒ කියන්නේ දේශීය වශයෙන් හැදෙන ගොඩක් ඒ වගේ විදේශීය පළතුරු වලත් ඒවා තියෙනවා. ගොඩක් ඒ වගේ අපේ තියෙනවා මොනවාද ප්‍රතිඔක්සිය. ඒ වගේම එළවලු වල හොඳ ප්‍රතිඔක්සිහාරක මට්ටමක් තියෙනවා. ඒතකොට සමහර වෙලාවට තියෙනවා අපි නොදන්න වුණාට, ඒ කියන්නේ දැන් අපි මේ බටහිර වෛද්‍ය ක්‍රමයනේ කතා කරන්නේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල වුණත් සමහර වෙලාවට තියෙනවා, සමහර ශාකත වෙන්න පුළුවන්, සමහර ක්‍රමවේද වෙන්න පුළුවන්. මේ සීනි මට්ටම් යාමනය කරන ඉන්සුලින් ප්‍රතිරෝධිතාවය අඩු කරන. ඒ වගේ වැඩිපුරම තියෙන්නේ අර ඇන්ටි ඔක්සිඩන්ට් කියන ප්‍රොපර්ටි එක. ඒතර ඒ වගේ අපි හිතලා ගත්තොත් ලංකා ඇත්තම කියනවා නම් මේ ශුද්ධ පෝෂක අපි පළතුරු, එළවලු සහ වෙනත් ඔය කජු ಜಾති ඒ වගේන් අපි ගන්න ඕනි අනිවාර්යෙන්ම. හැබැයි ඒවා යම් යම් ප්‍රමාණයකට අඩුපාඩු වෙනවා නම් වෛද්‍ය නිර්දේශ මත මේ ශුද්ධ පෝෂක සහිත සප්ලිමන්ට්ස් ඒ වගේ දේවලුත් ගන්න එක අනිවාර්යයෙන්ම වැදගත්. ඒකින්ද අර මහා පෝෂක වගේ මම හිතනවා ශුද්ධ පෝෂක ගැනත් අපි දියවැඩියා රෝගය මූලික කරගත්තොත් සහ අනිකුත් බොන ඕන රෝග මූලික කරගත්තොත් ඒ කාරණේ වැදගත් කියලා. ස්තුතියි. අත්‍තරම මේ කියන්නේ ටිකක් ලැජ්ජාවකුත් එක්කමයි. මං හිතන්නේ මේ මම ඇතුළු බහුතරයක් මේ ලෙඩ රෝග වලට මුහුණ දෙන්නේ, බඳුන් වෙන්නේ අපි නිරෝගීකම කරා නොයන්න ප්‍රධානම හේතුව කියලා මට හිතෙන්නේ අපේ තියෙන නොදැනුවත්කම සහ ඒ වගේම නොසලකීම. ඔය දෙක තමයි අපි ළඟ තියෙන ප්‍රශ්නේ. වෛද්‍යවරුනි ලෝක සෞඛ්‍ය දිනයේ ඔබේ පණිවිඩය ලබා දෙමු. අපි වගේ මේ කිසිම උමනාවක් උනන්දුවක් දක්වන්නේ නැති රෝගීන් සම්බන්ධයෙන්. මොකද දැන් ඔබ කියන දේවල් අනුව මට හිතෙනවා ඊටම සුළු දේවල් ටිකක් නේ විනාඩි 10ක් 15ක් අවුවට යන්න බැරි කමක් නෑනේ අපිට ඕන හැටි පුරා. නමුත් අපි කිසි දෙයක් ගැන සැලකිල්ලක් දක්වලා නැහැ. ඔබේ උපදෙස් කුමක්ද ඇත්තටම මේ ලෝක සෞඛ්‍ය දිනයේ වෙන්නේ? ඔව් ඇත්ත. දැන් ඔය කියන කාරණේදී අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ දවස්වල යම් අර්බුද වලට ලක් වෙලා ඉන්නවා කියලාත් අපි දන්නවා. එක එක ප්‍රතිපත්ති ප්‍රකාශනවල එක් රාජ්‍යයන් වල තියෙන ප්‍රශ්නත් එක්ක. නමුත් කොහොම වෙතත් අපි බැඳිලා ඉන්නවා ලෝක සෞඛ්‍ය ගැන. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික කරගෙනත් ඒ වගේම මම විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියටත් මේ අපේ තියෙන හෙල්ත් මිනිස්ට්‍රි එක. ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙන මේ සෞඛ්‍යයට අදාළ බලධාරියා ඒ සියල්ල මූලික කරගෙන අපි බැඳිලා ඉන්නවා මේ ප්‍රිවෙන්ටිව් ඇන්ඩ් කියුරටිව්. ඒ කියන්නේ අපි රෝග නිවාරණ ක්‍රමවේද සහ රෝග
නැවැත්වීම කියන ක්‍රමවේද දෙකටම අදාළව අපි උපදෙස් දෙන්න සහ අවශ්‍ය දේවල් දෙන්න. ඇත්තම කියනවා නම් මේ ලංකාවේ සහ ලෝකයේ ගොඩක් මිනිස්සුන්ගේ දුර්මත ගොඩාක් තියෙනවා. මේ සෞඛ්‍ය ගැන. අනිත් එක පොඩි දේවල් අපිට කරන්න තියෙන්නේ. ඒ චූටි දේවල් ඔය ලංකා කිව්වා වගේ කරන්න නැති හින්දා මොනවාද වෙන්නේ? බරපතල රෝග වලට ලක් වෙන්න වෙනවා. ඒතර ඒක නිසා අපි කරන්න දැනගන්න ඕනේ මම දෙන මූලිකම පණිවිඩ ටික තමයි අපේ ආහාර රටාව ක්‍රමවත් විය යුතුයි. ඒක පසු පරම්පරාවත් දකිනවා. වැඩිහිටියෝ හැටියට ඔබ යම් වෙනසක් කරනවා නම් අර පසු පරම්පරාව පොඩි ළමයි බලන් ඉන්නවා මේ තාත්තා මොනවාද කරන්නේ අම්මා මොනවාද කරන්නේ මේක මොකද හොඳද නරකද අපි අර අපේ තියෙන අර බහුකාර්ය මේ ආතතික ජීවන ක්‍රියාවලියත් එක්ක අපි කාලේ හරිම සීමිතයි මේ ආහාරය වෙනුවෙන් වැය කරන්න තියෙන්නේ. අපේ පිරිස එකතු වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට මේ මොබයිල් ෆෝන් එක අතට ගත්තට පස්සේ මතක නැහැ ළඟ ඉන්නේ කවුද කියන එක. මේ මොබයිල් ෆෝන් එක දිගට යූස් කරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඇහැ විඩාවටපත් වෙනවා. ඇහි සමහර සෛල දුර්වල වෙනවා. අපේ මානසිකත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ ඩිජිටල් මීඩියා කියන එකෙන් දෙන වැරදි උපදෙස්. ඒතකොට මේ උපදෙස් පිළිපදින්න ගත්තම මේ සමහර YouTubers ලා වෙන්න පුළුවන්, සමහර social media අද activity workers ලා වෙන්න පුළුවන්. ගොඩාක් වැරදි පණිවිඩ දෙනවා. ඒවට එවිඩන්ස් නැහැ. ඒතර ගොඩාක් වෙලාවට අපි දෙන්න සෞඛ්‍ය දත්ත තොරතුරු එක්ක තමයි ඔයගලන්ට මේ කාරණා දෙන්නේ. ඒකින්ද මේ සෝෂල් මීඩියා වලින් බොරු දත්ත තොරතුරු හැබැයි හොඳ දේවල් ගොඩක් කියනවා. අපි ඒකත් අගය කරන්න ඕනේ. හැබැයි බොරු දත්ත සපයන එක අපි පොඩ්ඩක් පැත්තකින් තියලා ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන පිරිසකින් අනිවාර්යෙන් උපදෙස් ගත යුතුයි. ඒක පළවෙනි කාරණේ. එතකොටයි අපි දුර්මත වලින් අපිට අයින් වෙන්න පුළුවන් වෙන්නේ. අනිත් එක ගෙදර පවුලත් එක්ක එකතු වෙනකොට පවුල් පරිසරයේදී ඔය මොබයිල් ෆෝන් යූස් කරන්නේ ඒ වගේ නැතුව කට්ටියට එක වෙලාවක් තියාගන්න මේ ආහාර ගන්න. හරි ආහාර රටාවක් තියාගන්න. අනිත් එක ගෙදර පුළුවන් තියෙන චූටි ඉඩක හරි කමක් නැහැ. ඕගලන්ට අර විස රසායනික ද්‍රව්‍ය ගහන්නේ නැති ඒවා දාන්නේ නැති ලස්සන එළවලු ටිකක් හදාගන්න. හරි ඒවා ඕගලන් දිනපතා පාවිච්චි කරන්න. අනිත් එක හොඳ ගොවියු ටිකක් ගමේම නිර්මාණය කරගන්න හොඳ අස්වැන්නක් දෙන. ඕගලන් ගමේ සහ ඒ ප්‍රදේශයේ තියෙනනේ ප්‍රදේශයෙන් මේ දේවල් ගන්න උත්සාහ කරන්න. ඒ වගේමයි ඕගලන්ගේ ප්ලේට් එකේ පාටින් තියාගන්න එළවලු ಜಾති. එතකොට තමයි ඒකේ ගොඩාක් දේවල් අපේ හව වෙන්නේ. අනිත් එක තමයි ඔය දැන් අර අපි කියපු හිර කියන්නේ ඉර එළියට නිරාවරණය වීම, හිරු එළියට නිරාවරණය වීම, ඒ වගේ දේවල් හරි වැදගත්. අනිත් එක නිකන් ඔහේ ඉඳගෙන ඉන්න එපා කොයි වෙලේ. පොඩ්ඩක් හරි මොකක් හරි ඇක්ටිවිටි එකක් කරන්න. සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් කියන එක හොඳ දෙයක් නෙමෙයි. අනිත් එක තමයි රැයට කන අධික ආහාර. බඩ පැලෙන්න කන එක පුළුවන් තරම් අඩු කරන්න. ඇත්තටම රැයට ආහාර නොගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි වඩාම හොඳ ක්‍රමවේදය. හරි ඒක දියවැඩියා රෝගියෙක්ට නම් අර ගන්න පෙත්තත් එක්ක ඒක තීරණය කරගන්න පුළුවන් කොහොමද කියලා. හැබැයි රැයට ගොඩාක් පැලෙන්න කන්න එපා. හරි සරල භාෂාවෙන් මම කියන්නේ. ඉතින් පුළුවන් තරම් මේ දේවල් අඩු කර එළවලු පළතුරු ප්‍රමාණය කොහොම හරි වැඩි කරගන්න උත්සාහ කරන්න. ඒ කාලවල වල තියෙන ගණන් වැඩි එළවලු ගන්න උන්නේ නැහැ. අපි පොඩ්ඩක් ගණන් අඩු. ඒ කියන්නේ උදාහරණයක් කියලා අපි හිතමුකෝ ආමන්ම කන්න ඕනේ නැහැ. අපේ රටකජ්‍ය තියෙනවා රටකජු එක තියෙනවනේ ග්‍රෑම් 100ක් රුපියල් 150 200ක් නෙවෙන්නේ. මොකද ආමන් ගන්න කිව්ව ග්‍රෑම් 100ක් රුපියල් 500ක් 600ක් වෙනවා. ඒ වගේ යන්න ඕනේ. මොකද දෙකේම තියෙන මයික්‍රෝ නියුට්‍රියන් ඒ තියෙන ප්‍රොපර්ටිස් ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටිස් ලොකු වෙනසක් නැහැ. එක ළඟින් යන්නේ. අන්න ඒ වගේ අපි තේරුම් ගන්න දේශීයත්වයට ගෞරව කරන්න. අන්න ඒ ගෞරවෙත් එක්ක අපේ ගෙදර වෙනම ආහාර රටාවක්, ඒ කියන්නේ ෆුඩ් කල්චර් එකක්, හෙල්දි ෆුඩ් කල්චර් එකක් ඩෙවලොප් කරගත්තොත් මේක ගෙදරින් ගමට යනවා. ගමෙන් නගරයට ගිහලා නගරෙන් මුළු ලංකාව ලෝකේ පුරාම පැතිරෙනවා. ඒක නිසා මට හිතෙන ප්‍රධානම කාරණේ තමයි හොඳ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න, නිවැරදි දත්ත තොරතුරු රැස් කරන්න, ඒවත් එක්ක අපි මූලික කරගෙන ආහාර රටාව හරි විදියට තීරණය කරගත්තොත් ඕගලන්ගේ දැන් උදාහරණ මම පොඩි තව එක උදාහරණයක් කියන්නම්. අපි දැන් ගොඩක් දෙනාට අපි දන්නවා টয়ලට් යනකොට කන්ස්ටිපේෂන් මලබද්ධ එහෙම තියෙන. ඒවා තියාගන්න එපා. ඒවා හොඳ නැහැ. මේ බඩවැල් සුද්ධ වෙන්නත් ඕනේ යම් කාල සීමාවල්. මොකද ඒවා තැම්පත් වෙලා තියෙන්න ඒ වගේ යම් පිළිකාකාරක තිබ්බොත් හෝ ඒ බඩවැල් ආශ්‍රිත තුවාල එන්න පුළුවන්. පිළිකා එන්න පුළුවන්. ඒ වගේ දේවලුත් වැදගත්. ඒතර අපේ දේශීය සමහර වෛද්‍යකම් වලත් හොඳ දේවල් අපිට ගන්න තියෙනවා. හරිද? ඒතර අපි මේ බටහිර කියලා ඒක බදාගෙන ඉන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. ඒකින්ද මේ හැම පැත්තම අපි හිතලා හොඳ දේවල් හරි විදිහට ගත්තොත් අපි සෞඛ්‍ය සම්පන්න වශයෙන්ම මේක ආරම්භ කරන්න පුළුවන්. ඒතර එහෙම වුණොත් වෙන්නේ අපිට අනාගතයේ අනිවාර්යයෙන්ම සුබදායක වෙනවා. අර එක කතාවක් තියෙනවානේ මොකද අපි ආහාරය නිවැරදි ඖෂධයක් විදිහට නොගත්තොත් අනාගතයේ ඖෂධ අපිට ආහාර විදිහට භුක්ති විඳින්න වෙනවා කියලා. හරි ඒකනේ මේ අහුරුනේ බොන්නේ දැන් ඖෂධ කට්ටිය. ඒකින්ද අපේ වෛද්‍යවරුත් පුරුදු වෙලා ඉන්නවා එන කෙනාට බෙහෙතක් කියලා දෙන්න. ඒකනේ මේ ක්‍රමේ. නිවැරදි ජීවන රටාව මේ කියන ශාරීරික අපේ කය භෞතික ශරීරය මානසික ශරීරය ඒ වගේම රසායනික ශරීරය මේ සමාජීය ශරීරය කියන මේ ශරීර ටික මානසික සුවතාවයත් එක්ක අපි හදාගත්තොත්
මේ මානසික පීඩනය අපි දුරන් කරගත්තොත් අපි ළඟින් මේ පවුලත් එක්ක එකට හරියට හිටියොත් මේ ඥාතිහිත මිත්‍රාදීන් එක්ක ඉරිසියා නොකර කුහකකම් නොකර ඒ වගේ කැත වැඩ කරන්නේ නැතුව අනිත් කෙනාගේ සතුට ඉදිරි අපිත් සතුට වෙන්න පුළුවන් නම් දුක ඉදිරි අපිත් දුක් වෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ හොඳ මනුෂ්‍ය කොට්ටාසයක් පිරිපුන් මිනිසුන් කොට්ටාසයක් සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් හැටියට මානසික කායික දෙකම අපි මූලික කරගෙන මේ දේ කරගත්තොත් මම හිතනවා ඔය දුර්මත සියල්ල අයින් වෙලා නිවැරදි විදියට මේ ලෝකයේම සෞඛ්‍ය සම්පන්න සුන්දර ජාතියක් බවට පත් වෙයි කියලා මම හිතනවා ලංකාව. බලාපොරොත්තු සහගත අනාගතයක් පිළිගෙන ලබුතුමා දුන්න මේ පණිවිඩය ඉතාම වටිනවා. ඒ ඉතාම වටිනවා වෛද්‍යතුමනි. ඒ ගැන ඔබට ස්තුතිවන්ත වෙන්නේ මුළු හදවතින්මයි. බොහොම සරල සාධාරණ හරිම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමා විසින් සිද්ධ කළා. පෝෂණ විශේෂඥ වෛද්‍ය නීලංග විරසිංහ වෛද්‍යතුමනි ඔබතුමාට නැවතත් මම ස්තුතිවන්ත වෙනවා බොහොම ගෞරවයෙන්. හරිම වටින ලස්සන අදහස්. ඇත්තටම කෙනෙකුගේ ජීවිතය සතුටින් ගත කරන්න කායික මානසිකව කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ කුමක්ද? හොඳ ජීවන රටාවක් ආහාර විතරක් නෙමෙයි තමන්ගේ සිතිවිලි වල පවා තිබෙන්නට උනේ යහපත් දේවල් ඔබතුමා අපිට ගෙනත් දුන්නා. ඔබට බොහොම ස්තුතියි. නිදුක් නිරෝගී සුව සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබට වගේම අපි ස්තුතියි.